හලෝ යාළුවනේ. අද අපේ නිල් දණ්ඩට මම ඉස්සෝ ඩෙවලයක් හදන්නයි යන්නේ. ඉතින් මුලින්ම මේ මොනවාද සුදු ලුණු ටිකකුයි සුදු ලුණු ටිකයි ඉඟුරු ටිකයි දාලා පොඩ්ඩක් fry වෙන්න තියලා ඊට පස්සේ දාන්න මේ green chili දාලා ඊට පස්සේ දාන්න spices. spices කියන්නේ වල දාන්න yellow powder කහ දාන්න, මිරිස් පුඩු දාන්න, මිරිස් කෑලි දාන්න, තුනපා පොඩ්ඩක් දාන්න. ඒ කරලා චුට්ටක් fry වෙනකොට ඔයාලා දාන්න onions. හරිද? onions ගෙඩියක් වගේ දාන්න. දාලා පොඩ්ඩක් fry කරගෙන පොඩ්ඩක් fry වෙගෙන එනකොට හොඳට fry කරන්න ඕනේ. රන්වන් පාට වෙනකම්. හරිද? ලස්සනට මේ කුරුඳු කෑල්ලකුත් දාගන්න. හරිද? ඒකලා ලස්සන fry වෙගෙන ඉද්දි ඔයාලට කැමති vegetable ටිකක් දාගන්න. මම නම් දාගත්ත කැරට් තියෙනවා මොනවද ගෝවමල් තියෙනවා. තව මම දැම්ම කැප්සිකම්. අර ලොකු මිරිස් කරලා තියෙන්නේ අර ලංකාවේ මොකද්ද මන් දන්නේ කියන්නේ. කැප්සිකම් වලින් ඒ වගේ ඔයාලා මම දැම්ම පාඩ තුනකින් ඒ වගේ ටිකක් දාගත්තා. දාලා හොඳට මික්ස් කරලා ලස්සනට ඉතින් තියෙන්න ඕනේ මේ වගේ කලර් එකට තියෙන්න ඕන රන්වන් පාට වෙන්න. try කරගෙන යන ගොඩ ඉතින් මේ කළු කරගන්න හැම එපා හොඳද? සිරම් ටිකක් දාගන්න හොඳද? දාගෙන හොඳට ලස්සනට රන්වන් පාටට ලස්සනට ගොඩ නිකන් චොර වෙනකන් මේ කැප්සිකම් දාලි වල තැම්බෙනකන් තියන්න එපා. එතකොට හරි එතකොට කන්න බෑ. එහෙම හොඳ නෑ. ඩෙවල් එකක් හදද්දී සාමාන්‍යයෙන් ඉතින් ටිකක් අර පොඩ්ඩකට චිලිස් ගාලා කනකොට මේ ගතිය එන්නත් ඕනනේ. හැපෙන ගතිය. ඊට පස්සේ ලුණු දාගෙන ඔහොම මික්ස් කරගෙන බලන්න දැන් ලස්සන ඊට පස්සේ දාගන්න කැෂු. ඔයාලට කැමති නම් කැෂු දාගන්න හරි රසයි. කැෂු ටිකකුත් දාගෙන ලස්සනට මික්ස් කරගන්න. හරිද? මේක මික්ස් කරගෙන ඊට පස්සේ ඔයා කලින් බැද ගන්න හොඳ මට කියන්න බැරුණා කලින් මේ ලොකු ඉස්සෝ ටිකක් හරි පොඩි හරි මොන හරි ඉස්සෝ ටිකක් හොඳට බැදගෙන තමයි රන්වන් පාට වෙන්න ලස්සනට බැදගෙන ඒක පැත්තෙන් තියාගන්න. ඊට පස්සේ ඒ ටිකක් දාගන්න. අරක විනාඩි අර එළවලු හැම ටික ඒ ටික විනාඩි 5ක් විතර හොඳට රන්වන් පාට මික්ස් වුණාන් පස්සේ දාගන්න ඉස්සෝ ටික. හරිද? ඉස්සෝ ටික දාගෙන ඊට පස්සේ ඔයාලා බැදගත්තු කෑලි මිරිස් ටිකකුත් දාගන්න. ඒක ලියලා ලස්සනට මේ විදිහට හදාගන්න.